මහින්ද රාජපක්ෂලව නැවතත් මතක් කරන්න chance එකක් අද හම්බ වෙනවා. මොකද අද සිරන්දිවත් මහින්ද රාජපක්ෂවත් නාමල්වත් කැඳවලා තිබුණා පෞද්ගලික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. එතෙන්දී අද නීති කටයුත්තක් විදිහට ගත්තා මේ සභාපතිවරයා හිටපු එයාබස් සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන්. ඉතින් එතෙන්දී ඔහු කියනවා මුලින්ම අධිකරණයේදී අධිකරණ භූමිය තුල අධිකරණ ශාලාව තුල ඔහු ප්‍රධාන වශයෙන් කියනවා මිලියන 60ක් දුන්නා මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයා වශයෙන්. ඊට පස්සේ හිටපු ඇමතිවරයා ජයරත්න කැලණක් ඉන්නේ ඇමතිවරයා මේ ප්‍රවාහන සිවිල් ගුවන් සේවා යාට දුන්නා මිලියන 20ක් කියන එක ඔහු කලින්ම කියනවා. ඉතින් කොහොමත් මේක වාද විවාද යන අතරේ නැවතත් ටික වෙලාවකට පසුව අල්ලාස් කොමිසමේ අධ්‍යක්ෂකවරයා ඔහු තනි කාමරයකට අරන් ගිහිල්ලා ඔහුට මරණ තර්ජන කළා. ඔහුව මරනවා කියලා කලින් සිදුවීමක් මතක් කරලා ඊට පස්සේ මෙයාට මේ බයට තමයි මේක කිව්වේ කියන එක එයා ආපහු ඒ අධිකරණ භූමිය තුලදීම කියනවා. ඉතින් හිතා ගන්න බැරි කතන්දරයක් රජයේ ඔවුන්ගේ රජයක් තුල කොහොමද ඔවුන් ස්වාධීනයි කියන අල්ලාස් කොමිසම තුල අල්ලාස් කොමිසමෙන් හැබැයි මේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කෙලින්ම කියනවා එහෙම සිදුවීමක් සිදු වුණේ නැහැ කියලා. මේක කොයි අතර ගණීද කියන එක සම්බන්ධයෙන් අපි තාම දන්නේ නැහැ. නැවතත් එම සභාපතිවරයා ආරක්ෂිත බන්ධනාගාරගත කරනවා. කොහොමත් මිලියන 60ක් ලබා දීම සම්බන්ධයෙන් රාජපක්ෂවරු තාම මොකුත් ඒ සම්බන්ධයෙන් කියලා නැහැ. මම හිතන්නේ ඔවුන් චෝදනාවකින් ප්‍රතික්ෂේප කරයි. ඊටටි දෙයක් වෙන්නේ නැහැ. කොහොමත් ඒ ප්‍රතික්ෂේප වීමත් එක්ක බලන්න ඕනි ඊළඟ කාරණේ තමයි මේ අල්ලාස් කොමිසමේ අධ්‍යක්ෂකවරයා මේ හිටපු ගුවන් සේවා සභාපතිවරයාට මේ කියන ආකාරයේ ජීවිත තර්ජනයක් කරලාද මේක කියෙව්වේ. එහෙම නැත්නම් මේක දැන් මේ නඩු කරේට අරගෙන අර දේශීයාච්චගේ නඩුව නිදොස් කර නිදාස් වුණා වගේ තාජුදීන්ගේ නඩුව සාක්ෂිකාරෝ නැහැ ගොඩක් පරණ නඩුවක් කියලා ඒක අල්ලගන්න බෑ වගේ. එතකොට උගන්ඩා සල්ලි එහෙම කතාවක් උනේ නැහැ වගේ. මේකත් අරගෙන ඒ අරගත්ත නඩුව මොකක් හරි දෙයකින් නිදොස් කොට නිදාස් කරන්නත් දන්නේ යන්නේ. ඉතින් කොහොමත් අපි පවගේදා දැක්කා අර කවුද බාල ඖෂධ ගෙන්නපු ඒ නඩුවෙත් එක්කෙනෙක් දිවින සාගත කතාවක් කිව්වා. ඒ වගේ නඩු එකින් එක නිදොස් කොට නිදාස් වෙනවා ගැලවෙනවා කල් යනවා වගේ කාලයක් තුල ඉතින් මේකට කොහොමද මේක ගෙනාව කියන අපි දන්නේ නැහැ. ඒක මොන හරි මේ ආණ්ඩුව විසින් රාජපක්ෂලාව නිදොස් කොට නිදාස් කරන්න සැලසුමක් තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. කොහොමත් එයාබස් ගනුදෙනු සම්බන්ධයෙන් මිලියන 60ක වංචාවක් සම්බන්ධයෙන් කියනවා වගේම අමතිවරයාට මිලියන 20ක් ලබා දුන්නා කියනවා. ඒ කිව්වට එයාබස් ගනුදෙනුවේදී මේ නඩුව සම්බන්ධයෙන් ගද්දී එකම නඩු භූමියකදී කාල පරසයන් දෙකක් තුල මේ දෙකම කියන්නේ මුලින් කියනවා ලබා දුන්නා මෙයාට මෙච්චර ලබා දුන්නා මෙයාට මෙච්චර ලබා දුන්නා ඒ වගේම මේක සිද්ධ වුණේ මෙහෙමයි කියලා තවත් ආකාරයකදී තවත් සුළු වෙලාවකට පස්සේ කියනවා මම මේ කියපු බොරුවක් මට මේ අල්ලාස් කොමිසමේ සභාපතිවරයා මාව තනි කාමරයකට ගිහිල්ලා මරණදී තර්ජන එල්ල කළා මේක ගැත ප්‍රකාශයක් කියලා. එතනදී උසාවියෙන් අහුවට පස්සේ අල්ලාස් කොමිසමෙන් කියනවා එහෙම දෙයක් වුණ නැහැ ඒක බොරුවක් මෙහෙමයි කියලා. ඉතින් කොහොම හරි කියන දේ වෙලා ඉවරයි. අධිකරණයේ භූමිය තුළ කියන්නේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණ භූමිය තුළ. ඉතින් යුක්තිය කොයි පැත්තට කරකෙයිද දන්නේ නැහැ. රාජපක්ෂලා වැරදි නම් ඔවුන්ට දඬුවම් ලැබෙයිද? එහෙම නැත්නම් මේකත් ඇත්තටම වරද්දක් කළා මේ ආණ්ඩුවෙන් රාජපක්ෂලා සුද්ධ කරනවද? එහෙම නැත්නම් අර කිව්වා වගේ ඡන්දකාලී කිව්වා වගේ රාජපක්ෂලා ඇත්තටම වන්දනාකාරගත කරලා මේ සල්ලි අහපව රජයට ගන්නවද කියන එක සම්බන්ධයෙන් ඉතින් අමර කුමාරලා තමයි මේ දන්නේ අපි නෙවෙයි. කොහොම හරි ඒක තමයි අද රාජපක්ෂලාව සිහි ගැන්වෙන ප්‍රධාන කාරණය වුණේ.